බොයිස් ඔන්න අද ඔයගොල්ලෝ නැත්නම් YouTube channel එකක් ඉතින් අද ඔයාලට තියෙන්නේ YouTube channel එකක් හදන්න ඉස්සෙල්ලාම ඔයාලා Google එකේ open කරගන්න මේ විදිහට Google කරලා මේක open කරලා ඔයාලා YouTube එකට යන්න එකෙන් ඊට පස්සේ මෙතන තියෙන sign in කියලා එකක් ඒ sign in එකේ උඩ ටික් කරන්න ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනදී ඔයාලා ඊමේල් එකක් හොයාගන්න පුළුවන් නැත්නම් ඔයාලා තියෙන ඊමේල් එකක් ගන්න පුළුවන්. ඉතින් ඊමේල් එක හදන වීඩියෝ එක තමයි මම යන්නේ. ඔයාලා මම කාඩ් එකක් ගන්න ඉතින් මෙතන මම ඊට පස්සේ උඩුන්ගේ ඊමේල් එක දාන්න දෙනවා. ඊට පස්සේ මෙතනින් අය ඇග්‍රී කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඒක තියනවා මේකේ මේ විදිහට මගේ ටිකක් ලෝඩ් වෙනවා. හරි ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් තමයි එන්නේ. මෙතන ඔයාලට මෙතන මේක දෙන්නේ මෙසේජ් නම්බර ඔක්කොම අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ ඊමේල් එක පෙන්නනවා. මෙතන ඔයාලා පුළුවන් create channel කියන එක වන්න. ඉතින් ඊළඟට ඔතන තියෙනවා එක ක්ලික් කරලා මෙතනින් ඔයාලට පිටියක් තියනවා ඒක දුන්නා. ඉතින් නම වෙනස් කරගත්තා. ඉතින් ඔයාලා channel එකේ කවුරුත් දාන්න නැති හොඳ නමක් දාන්න. එතකොට ඔයාලගේ මේකට ගොඩක් views අනම්මයි. ඒ කියන්නේ reach එක වැඩි වෙනවා. ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලා හදලා තියෙනවා ඊට පස්සේ පික් එකක් මේ විදිහට මම මේකෙන් දා ගන්නවා. ඔයාලා log එකක් හදා ගන්න ඕන නම් මට message එකක් දාන්න. මගේ number එක දාලා තියෙනවා description එකේ. ඉතින් මේ විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ ටක ගාලා මේකට යනවා. ඊට පස්සේ මේ විදිහට රවුමක් කැරකෙයි දන්නේ ඔයාලගේ. ඉතින් ඊට පස්සේ මෙතන create channel කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ටුට්ටක් වෙලා රැඳී සිටින්න. රැඳී සිටියට පස්සේ මෙතනදී ඔයාලට කොහොමද නැද්ද? හරි. මේ විදිහට ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ මේක තියෙන අනම්මන ටික හදාගන්න. අනම්මන හදාන්න තියෙන කියන්නේ මම මෙතනදී මේක කරලා දෙන්නම් ඔයාලට කරන විදිහ. මෙතන ඔයාලා ඒක දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන බැනර් එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කියලා description නම වෙනස් කරන්න පුළුවන්. එතනනුත් description එකට එහෙම ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ එතන තියෙන අර වීඩියෝ එකක් දියන ෆොටෝ එක ඊට setting වලට ගිහිල්ලා මට සිරි වෙනවා තව ටික. setting වලට ගිහිල්ලා ඊට පස්සේ මෙතන ඔයාලා general කියලා එකක් තියෙනවා. ඒකදී advanced ඩාන්ස් මේක තියෙනවා. ඊට පස්සේ ඒකෙන් යාරට යන්න ඒකේ නෑ මොකොත්. ඊට පස්සේ ඔයාලා ඊළඟට යන්න ඊළඟ එකේ තියෙනවා අන්තිම එකේ මේ උඩේකේ තියෙනවා number verification කියලා එකක්. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලා මේකට පාවිච්චි කරනවා dialog number එකක් විතරයි. ඉතින් dialog number එක පාවිච්චි කරලා මේව කරගන්න එක. ඉතින් dialog number එක ශ්‍රී ලංකා ඊට පස්සේ ඔයාලා කෝල් එකක් නම් කෝල් එකක් දෙක ගන්න පුළුවන්. නැත්නම් මේවා ඉතින් ඊට පස්සේ ඔයාලා විදිහට වෙරිෆිකේෂන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලා YouTube එකට ගිහිල්ලා අනුව ටෙක්නික් කියලා සර්ච් කරලා මේ විදිහට ඔයාලා අනුව තියෙනවා මේක මේ විදිහට my channel එක subscribe කරන්න. bell icon එකට පයින් පාරක් ගහන්න. ඉතින් මගේ වීඩියෝ ඔක්කොම බලන්න like කරන්න share කරන්න. එහෙනම් කොල්ල අපි ගියා. ඉවරයි.